හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා The Voice of the Universe YouTube channel එකට. ඉතින් අදත් ඔයාලගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් විශ්වයේ පණිවිඩයක් ඔයාලා වෙනුවෙන් අරගෙන මම ඇවිත් ඉන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක හරහා ඔයාලට ලැබෙන්නේ විශ්ව නීතියේන ගැඹුරු සත්‍යයන් 3ක්. වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳෙන්න බලන්න. ඔයාගේ ජීවිතයට කොච්චර අලුත් දෙයක්, කොච්චර අවබෝධයක් අද ඔයාලට මේ පණිවිඩය හරහා ලැබෙනවද කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳෙන්න කියලත් මතක් කරනවා. මොකද ඒ තරමට ඊටාම වැදගත් සත්‍ය නීති 3ක් තමයි අද ඔයාලත් එක්ක මේ පණිවිඩයෙන් මම කතා කරන්නේ. එහෙනම් අපි යමු අද ඔයාලට අරන් ආව විශ්වීය පණිවිඩය මොකක්ද කියලා බලන්න. ඉතින් ඒත් එක්ක මම මතක් කරනවා The Voice of the Universe YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මේ channel එක පුරාවටම සිදු කරන්නේ විශ්වයේ සත්‍ය, විශ්ව ආකර්ෂණ නීතිය, සත්‍ය අවබෝධය, විශ්වයේ මඟ පෙන්වීම හරහා ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න උපකාර කිරීම. ඉතින් ඔයාලගේ ජීවිතය අමාරුවෙන් ගත කරන ජීවිතේ ඉතාමත් සාර්ථකව මේ විශ්වයේ තියෙන සත්‍යයන් සමග සත්‍ය අවබෝධය යථාර්ථය දැනගෙන ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න කැමතිනම් දිගටම මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. The Voice of the Universe YouTube channel එක subscribe කරලා තියාගන්න කියලත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මං ඔයාලට මුලින්ම කිව්වා අද මේ පණිවිඩයෙන් කතා කරන්නේ විශ්ව නීතියේ එන ඔයාලගේ ජීවිතයට, ඔයාලගේ සිතට අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතු ගැඹුරු සත්‍යයන් 3ක් ගැන තමයි කතා කරන්නේ කියලා. දැන් අපි කතා කරමු ඒ සත්‍යයන් 3න් පළවෙනි එක. ඒ තමයි පළවෙනි සත්‍යය තමයි කාලය කියන්නේ මායාවක්. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඔයාලා ටිකක් කල්පනා කරලා බලන්න. කාලය කියන්නේ මායාවක්. මේකෙන් කියන්නේ ලොකු කතාවක්. ඒ තමයි සාමාන්‍යයෙන් අපි කාලය දකින්නේ කොහොමද? අපි කාලය කියලා කියන්නේ දකින්නේ අතීතය, වර්තමානය, අනාගතය කියන විදිහට ගලා යන රේඛාවක් විදිහට. නමුත් ඔයාලා දන්නවද කාලය කියලා කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයට අනුව අපේ මනසින් ඇති කරගත්ත මිනුම් දණ්ඩක් පමණයි. ඉතින් ඇත්තටම තියෙන්නේ දැන් කියන తත්වය පමණයි. present moment එක පමණයි. ඔයාගේ මනස හැම වෙලේම ඔයාව රවට්ටන්නේ හෙට කියන බොරුවෙන්. ඒත් සත්‍ය තමයි ඔබට අයිති එකම කාලය මේ මොහොත පමණයි. අතීතය කියන්නේ මතකයක් පමණයි. අනාගතය කියලා කියන්නේ සිතුවිල්ලක් පමණයි. ඉතින් ඔයා දිගටම හොඳින් මේකට සවන් දෙන්න මම ඔයාට සරලවම පැහැදිලි කරලා දෙන්නම්. මේ අද විශ්වය ඔයාට මේ පණිවිඩය හරහා මේ නීතියෙන් ඔයාට කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් දැන් ඔයා දන්නවා අපි ඇත්තටම අයිති වෙන්නේ දැන් කියන මොහොතට පමණයි කියලා. ඉතින් අතීතයටවත් අනාගතයටවත් අපි ඇත්තටම අයිති වෙන්නේ නැහැ. අපි අයිති වෙන්නේ දැන් කියන තත්වයට. අතීතය කියන්නේ මම කිව්වා ඔයාලට මතකයක් පමණයි කියලා. ඉතින් මේකෙන් මොකක්ද අපිට විශ්වය කියලා දෙන්නේ? මොකක්ද විශ්වය? අපිට විශ්වය කියන ඇත්ත මොකක්ද? ඔයා හිතන්න මම ඔයාට මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. අතීතයේ වෙච්ච වැරදීම්, අතීතයේ Tamanගෙන් වෙච්ච අතපසුවීම් නිසා ඒ දේවල් හිත මතක් කර ඒ දේවල් වෙනුවෙන් මේ මොහොතේ දුක් විඳින, මේ මොහොතේ පීඩාවට පත්වන, මානසික නිදහසක් නැතුව දුක් විඳින කී දෙනෙක් නම් මේ ලෝකේ ඉන්නවා ඇද්ද? ඔයා මුළු ලෝකෙම ගැන හිතන්න එපා. ඔයා ගැනම කල්පනා කරලා බලන්න. මෙතන මේ වීඩියෝ එකට සවන් දෙන ඕනම කෙනෙක් ළඟ
මේ වැරද්ද තියෙන්න පුළුවන්. ඒ තමයි ඔයාම සමහර විට ඔයාගේ අතින් වෙච්ච වැරද්දක් අතපසුවීමක් මගහැරීමක් වෙනුවෙන් තවත් මේ මොහොතේත් ඒ ගැන හිත හිතා දුක් විඳින අය ඕනතරම් මේ වීඩියෝ එකට සවන් දෙන අය අතරේ ඉන්න පුළුවන්. ඉතින් ටිකක් කල්පනා කරලා බලන්න. මෙහෙම කලින් වෙච්ච දෙයක් ගැන කොච්චර හිතුවත් ඒ දේ ඔයාට කාලය හරහා ගිහිල්ලා නැවත සකස් කරගන්න පුළුවන්ද? ඔයාට බැරි වෙච්ච දේ නැවත ඉටු කරන්න පුළුවන්ද කාලය හරහා ගිහිල්ලා? බෑ නේද? කවදාවත් එහෙම කරන්න බෑ. ඔයාගේ අතින් කොච්චර ලොකු වරදක් වුණත් ඔයා දැන් ඒ දේ වැරදි කියලා තේරුම් ගත්තත් ඒ දේ නමුත් ඔයාට ඕනේ නම් ඒ දේ දැන් ගිහින් හදන්න ආයේ කාලය හරහා ඔයාට ගිහිල්ලා ඒ දේ නිවැරදි කරන්න බෑ. ඉතින් ඒ දේ කරන්න බැරි නම් ඇයි ඔයා දැන් මේ වෙලාවේ ඒ දේවල් ගැන හිත තවමත් දුක් විඳින්නේ? ඉතින් විශ්වය අපිට මේ නීතියෙන් මේ සත්‍යයෙන් කියන්නේ අතීතය ගැන හිත දුක් වෙන්න එපා, වද වෙන්න එපා. ඔයාගේ අතින් වරදක් වුණා නම් ඒ දේ වැරදි කියලා දැන් පිළිගන්න. ඔයාගේ අතින් දෙයක් මගහැරුණා නම් නැවත එය ඔයාට ඒ වෙලාවට ගිහින් සකස් කරන්න බෑ. ඒ වරද දැන් නිවැරදි කරගෙන දැන් හරි පාරේ යොමු වෙන්න. ඔයාලට තේරුණා නේද? ඉතින් අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඔයාගේ අතීතයේ වෙච්ච දේවල් ගැන හිතා ඒ ගැන දුක් වෙවි. ඒ දේවල් පස්සේ ඒ දේවල් මතක් කර දුක් විඳින්න එපා, පීඩා විඳින්න එපා. එය මතකයක්ම පමණක් කරගන්න. නැවත ඒ දේවල් හිතන්න එපා. නමුත් ඔයාලට ඒ වැරදිච්ච දේවල්, මගහැරුණු දේවල් දැන් නිවැරදි කරගෙන මේ වර්තමාන මොහොත නිවැරදිව යහපත් විදියට සාර්ථකව ගත කරන්න. අන්න ඒකයි විශ්වය මේකෙන් අපිට කියා දෙන පණිවිඩය. ඊළඟට තමයි මේ පළවෙනි සත්‍යයේ ඇතුළත් වෙන ඊළඟ කොටස තමයි අනාගතය කියන්නේ සිතුවිල්ලක් පමණයි. අපි හැමෝම කරන, ගොඩක් අය කරන ලොකු වරදක් තියෙනවා. ඒ තමයි අපි අනාගතය ගැන ලොකු සිතුවිලි තියාගෙන ඉන්නවා. නමුත් ඒ දේවල් අයිති වෙන්නේ ඉස්සරහට. අපි දන්නේ හරියටම ඒවා වේද නැද්ද කියලා. මම කියන්නේ නෙගටිව් විදියට හිතන්න කියලා නෙවෙයි. අපි අනාගතය ගැන පොසිටිව් විදියට හිතන්න ඕනේ. ඒත් හිතන්න ඔයා දැන් ගත කරන්නේ අනාගතය ගැනම හිත නම් ඒකෙන් තේරුමක් තියනවද? හිතන්න ඔයා අද දවස උදේ නැගිට්ටා. ඔන්න දැන් අද දවස පටන් ගත්තා. ඔයා නැගිට වෙලේ ඉඳන් කල්පනා කරන්න හිතන්නේ ඔයාගේ අනාගතය ගැන. ඔයාට මෙහෙම ඉන්න ඕනේ, ඔයාට සාර්ථක වෙන්න ඕනේ. එතකොට ඔයා අනාගතයේදී ගන්නවා නම් මොකක් හරි වාහනයක්, ඒ ගැන හිතනවා. ඔයාට ලස්සන පවුලක් ඕන නම් ඒ ගැන හිත ඉන්නවා. ඔයා දවසම ඒ දේවල් ගැන හිත ඉන්නවා. මොකක් හරි වැඩක් කරත් ඒ වැඩේ කරන අතරතුරත් ඒ දෙයට අවධානය යොමු කරනවට වඩා ඔයාගේ හිත තියෙන්නේ ඔයාගේ අනාගතය ගත කරන්නේ කොහොමද කියන දේ ගැන. ඉතින් විශ්වය අපිට මේකෙන් කියන්නේ අනාගතය කියන්නේ සිතුවිල්ලක් පමණයි. ඒ ගැන ඕනමට වඩා මේ දැන් හිතන්න යන්න එපා. ඒ දේ වෙයි. නමුත් ඔයා ජීවත් වෙන්න ඕනේ මේ වර්තමාන මොහොතේ. අද විශ්වය මේ පළවෙනි සත්‍යෙන් අපිට කියලා දෙන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියන ප්‍රධාන පණිවිඩය. ඔයාලා කිසිම කෙනෙක් අතීතයේ දේවල් ගැන නැවත ඕනවට වඩා හිතන්න එපා. ඒ දේවල් මතකයන්. අනාගතය ගැනත් වර්තමාන මොහොතේ ඕනවට වඩා හිතන්න එපා. එය සිතුවිල්ලක් පමණයි. එහෙනම් ඔබේ අනාගතය සාර්ථක කරගන්නත්, අනාගතය ලස්සන කරගන්නත් ඔබ ජීවත් වෙන්න ඕනේ දැන් මේ ගත වෙන වර්තමාන මොහොතේ. ඔයාගේ අනාගතය ඔයාට සාර්ථක කරගන්න ඕනේ නම් ඔයා මුලින්ම සාර්ථක කරගන්න ඕනේ, සාර්ථකව ඉන්න ඕනේ මේ දැන් ගෙවන වර්තමාන මොහොතේ.
අද මේ ගයිඩ් එකෙන් විශ්වය අපිට දෙන දෙවැනි සත්‍ය තමයි ඔබ ලියන අවසාන පරිච්ඡේදය මේ මොහොත ලෙස හැම වෙලේම දකින්න පටන් ගන්න. ඉතින් මේ දෙවැනි විශ්වයේ සත්‍යයෙන් අපිට කියන්නේ හරි ලස්සන දෙයක්. මේ ලෝකේ මිනිස්සුන්ගේ තියෙන ආඩම්බරකම, කුහකකම, ඊර්ෂ්‍යාව, එතකොට තව කෙනෙක් දියුණු වෙනවට අකමැතිකම, තව කෙනෙක්ගේ සාර්ථකත්වයක් දකින්න තියෙන අකමැතිකම, මේ හැම ප්‍රශ්නකටම අනිත්‍යයත් එක්ක ගැටුම් ඇති කරගන්න එක, මේ හැම දෙයකටම විසඳුම තමයි මේ දෙවනි සත්‍යයෙන් කියන්නේ. ඒ තමයි මේකෙන් කියන්නේ ඔබ අද කරන දේවල්, ඔබ අද දකින මිනිස්සු, ඔබ අද හුස්ම ගන්න විදිය, එතකොට ඔබ අද මුහුණ දෙන අවස්ථාවන්, සමහර විට මේ හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ අවසාන වතාව වෙන්න පුළුවන්. මම අද මේ මොහොතේ මේ වීඩියෝ එක කරනවා. නමුත් මම දන්නේ ඊළඟට ඔයාලට මේ ඊළඟ දවසේ ගයිඩ් එකක් කරන්න මට අවස්ථාවක් තියෙයිද නැද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඇයි? ඒ මොකද මම අද මේ විදියට හිටියට හෙට මම ජීවත් වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද ඔයාලා හෙට වෙද්දි ජීවත් වෙයි කියලා? නෑ නේද? අපි මේ හිටියට අපි අනාගතය ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද? නමුත් අපි දන්නේ නෑ අපි ඊළඟ මොහොතේවත්, හෙට නෙවෙයි ඊළඟ මොහොතේවත් අපි ජීවත් වෙයිද කියලා අපි දන්නේ නෑ. මොකද අපේ ජීවිතේ ස්ථිර දෙයක් නෙවෙයි. ජීවිතේ පමණක් නෙවෙයි, මේ ලෝකේ කිසිම දෙයක්, කිසිම සත්‍යයක් ස්ථිර දෙයක් නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරයි කියලා නැහැ. ඉතින් විශ්වය මේ සත්‍යයෙන් කියන්නේ හැම මොහොතක්ම අවසාන මොහොත ලෙස දකින්න පටන් ගන්න කියලා. ඉතින් ඇයි මෙහෙම සත්‍යයක් විශ්වයේ තියෙන්නේ? ඔයාලා ටිකක් කල්පනා කරලා බලන්න. කොච්චර මේ ලෝකේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවද? කොච්චර මිනිස්සු ගහමරා ගන්නවද? කොච්චර අනිත් අයට ඊර්ෂ්‍යා කරනවද? Tamanට වඩා තව කෙනෙක් දියුණු වෙනවට ඉස්සරහට යනවට කැමති නෑ. හිතන්න බලන්න, ඉඩකඩම් වලට ගහමරා ගන්නවා, තියෙන වස්තුවට ගහමරා ගන්නවා, වෙන කෙනෙක් ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වෙන්නේ ඒ දෙයට ඊර්ෂ්‍යා කරනවා. හැම කෙනෙක් අතරම තියෙන්නේ ප්‍රශ්න. ගොඩක් අය අතර තියෙන්නේ හොඳ දේවල් වලට වඩා මේ ලෝකේ තියෙන මිනිස්සු අතර තියෙන්නේ ප්‍රශ්න. ඒ නිසා තමයි මේ ලෝකේ අපිට සංකීර්ණ තැනක් වෙලා තියෙන්නේ. පවුල ගත්තත් පවුල අතරෙත් ප්‍රශ්න. රැකියාවක් කරන්න, ජොබ් එක කරන තැනට ගියත් එතන ප්‍රශ්න. පාරක මඟතොටේ ගියත් ඒත් මිනිස්සු අතර තියෙන ප්‍රශ්න. ඉතින් විශ්වය මේ සත්‍යයෙන් කියන්නේ මේ අපි ගත කරන මොහොත, මේක අවසාන අපේ අවසාන දවස, අබ්ද ගත කරන මොහොත අවසාන දවස වෙන්න පුළුවන්. මේ කෙනෙක් මිනිස්සෙක් හම්බුණා. මේ හම්බෙන මිනිස්සයා අද මේ අපිට හම්බෙච්ච අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් අපි අද ඉඳීද දන්නේත්, අපි හෙට වෙද්දී ඉඳීද දන්නේත් නැහැ. මෙන්න මේ විදිහට මේ හැම දෙයක්ම මේ ලෝකේ අස්තිරයි කියලා අපේ මනසේ අපි අවබෝධ කරගෙන ඉන්නවා නම් ඇත්තටම අපි අතින් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ නේද? මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා අපේ මනසේ අවබෝධයක් තියෙනවා නම් අපි මිනිසුත් එක්ක ගහමරා ගන්න යන්නේ නැහැ. ගැටුම් ඇති වෙන්නේ නැහැ. කෙනෙක්ගේ දියුණුවක් වෙනුවෙන් අපේ හිතට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ අවබෝධය හරියටම අපිට තියෙනවා නම් අපේ ඊගෝ එක, මමත්වය ඉබේටම නැති වෙලා යනවා. මොකද අපි අනිත් අයත් එක්ක ගහමරා ගන්නේ, අනිත් අයට වෛර කරන්නේ, අනිත් අයට ඊර්ෂ්‍යා කරන්නේ, අනිත් අයගේ දියුණුව වෙනුවෙන් සතුටු වෙන්නේ නැත්තේ, අනිත් අයගේ දියුණුවට බාධා කරන්නේ මේ ඊගෝ එක නිසා. මොකද මමත්වයේ හින්දා. මමත්වය කියලා කියන්නේ අපිට මමත්වයේ නිසා බය ඇති වෙනවා. අපි අනිත් අය අපිට වඩා දියුණු වෙයි, එයාලා සතුටින් ඉඳී, මේ
අපේ හිතේ බය ඇති වෙනවා. අන්න එතකොට බය සැකය ඇති වෙනවා. එතකොට තමයි අනිත් අයත් එක්ක ලෝකෙ මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ, ගැටුම් ඇති කරගන්නේ. ඉතින් ඔයා මේ සත්‍ය මේ හැමදේම ස්ථිර දෙයක් නෑ, මේවා වෙනස් වෙනවා. ඉතින් අපි හැම වෙලේම අපි මේ ගත කරන මොහොත සතුටින් ගත කරලා අපි මේ අවසාන මොහොත මේ ගත කරන්නේ අවසාන මොහොතේ කියලා අපිට හිතන්න අවබෝධයක් තියෙනවා නම් ඉබේටම ඒ මමත්වය කියන ඍණාත්මක දේ අපෙන් ඈතට ගිහිල්ලා අපේ ඇත්ත සැබෑ පිරිසුදු ආත්මය අවදි වෙන්න ගන්නවා. ඉතින් හැම වෙලේම මේ විශ්වයේ අද කියපු දෙවනි සත්‍යයත් එක්ක අවබෝධ කරගෙන ජීවත් වෙන්න බලන්න. ඔයාගේ ජීවිතයේ තියෙන ගොඩාක් ප්‍රශ්න ඉක්මනටම විසඳලා යන්න ගනීවි. හරි. ඉතින් තුන්වෙනි එකට යන්න කලින් ඔයාලට පුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි දැන් ගොඩාක් අය අද කාලේ අවධානය යොමු කරන දෙයක් නේ මේ money attraction, මුදල් ආකර්ෂණය කියන දේ. මුදල් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් mindset එක වෙනස් කරගන්න, මනස ධනාත්මක කරගන්න ගොඩාක් අය මේ කාලේ ගොඩාක් දෙනා වයස් ભેදයක් නැතුවම ඒ ගැන ගොඩාක් උත්සාහ කරනවා, අවධානය යොමු කරනවා, හොයනවා බලනවා. ඉතින් ඒ වෙනුවෙන් ස්පෙෂල් මම මේ දවස්වල අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. ඔයාලා හැමෝම වෙනුවෙන් ඒ දේ මම ලබා දෙනවා. තාම ක්‍රියේට් කරන ගමන් ඉන්නේ. ඒ තමයි money attraction වෙනුවෙන් ස්පෙෂල් money attraction වෙනුවෙන් ඩිජිටල් පැක් එකක් මම දැන් ක්‍රියේට් කරන ගමන් ඉන්නේ. ඉතින් මේක ඩිජිටල් පැක් එකක්. ස්පෙෂල් money attraction වෙනුවෙන්ම ක්‍රියේට් කරන ඩිජිටල් පැක් එකක්. ඉතින් මේකේ money attraction මුදල් ආකර්ෂණය වෙනුවෙන් සකස් කරපු ඉතාම බලවත් විශේෂ බලවත් affirmation audio එකක් මම සකස් කරනවා. ඊළඟට audio එකක් විදිහට තමයි ඒකත් ලබා දෙන්නේ. ඊළඟට money attraction motivation එකක් ලබා දෙනවා. audio එකක් විදිහට ඒකත් ලැබෙනවා. ඊළඟට මේ මුදල් ආකර්ෂණය පිළිබඳ විශ්වයේ තියෙන විශ්ව ආකර්ෂණ නීතියත් එක්ක කොහොමද අපි මේ මුදල් ආකර්ෂණය කරගන්නේ, කොහොමද මේක හරියට පාලනය කරගන්නේ, අපේ මයින්ඩ්සෙට් එක මුදල් ආකර්ෂණය කරගන්න කොහොමද ධනාත්මක විදිහට වෙනස් කරගන්නේ, මේ වගේ තියෙන මුදල් ආකර්ෂණය ගැන තියෙන ලොකු රහස් හරීම සරල විදියට ඕනම වයසක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඊටාම සරල විදියට සකස් කරපු e-book එකක් ක්‍රියේට් කරන ගමන් යනවා. මේ පැක් එකේ ඇතුළත් වෙනවා e-book එක. ඉතින් ඒ e-book එක ඔයාලට ඒ e-book එකේ cover page එක මේ දැන් ස්ක්‍රීන් එකේ ඔයාලට දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ මං ක්‍රියේට් කරන e-book එකේ cover page එක. ඉතින් ඒක මේ පැක් එකේ තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන්. ඊළඟට 7 day challenge එකක් තියෙනවා. ඒක ප්‍රැක්ටිකල් විදියට ඔයාලට මේ money attraction වෙනුවෙන් ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් විදියට යොදා ගන්න පුළුවන් එකක්. ඉතින් මේ වගේ තවත් දේවල් ඇතුළත් කරලා money guide money attraction වෙනුවෙන් ඩිජිටල් පැක් එකක් මේ දවස්වල මම ක්‍රියේට් කරන ගමන් ඉන්නවා. ඉතින් ඔයාලටත් ඒක ලබා ගන්න පුළුවන්. මම ඉස්සරහට වැඩි විස්තර කියන්නම්. ඉතින් මම මේක මතක් කළේ මම කැමති ඔයාලගේ අදහස් මට දැනගන්න. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ අදහස් වීඩියෝ එක බලලා අවසානයේදී මේ ගැනත් කියලා ඔයාලා කැමති නම් කමෙන්ට් දාන්න. එතකොට මට ඔයාලගේ අදහස් දැනගන්න පුළුවන් නිසා. හරි, අද ගයිඩ් එකේ කියන තුන්වෙනි සත්‍ය තමයි විශ්වීය ණයගැති භාවය. මේකෙන් විශ්වය අපිට කියන්නේ ඔයා ලබා ගන්න, ඔයා විශ්වයෙන් ලබා ගන්න හැම ශක්තියක්ම, ඔයා ස්වභාව දහමෙන් ලබා ගන්න හැම හුස්මක්ම, හැම දෙයක්ම, හැම ශක්තියක්ම ආපසු නැවත ලබා දිය යුතු කාලයක් අපි හැමෝටම ලැබෙනවා. ඔයා මේ ලෝකෙට ආලෝකයක් ඉතිරි කරන්නේ නැතිව කාලය කාලා දානවා නම් විශ්වයේ සතු ශක්තිය ඔබෙන් ඉවත් කරගන්නවා. ඒ කියන්නේ අපි මේ ලෝකයට යහපතක් කරන්නේ නැත්නම් අපි විශ්වයට ණයගැතියෙක් බවට පත් වෙනවා. ඔයා විශ්වයෙන් පමණක් දේවල් බලාපොරොත්තු වෙලා, ඒ කියන්නේ අනුන්ගෙන් පමණක් බලාපොරොත්තු වෙලා ඔයා යහපත් දෙයක්
ලබා දෙන්නේ නැත්නම්, විශ්වයට ලබා දෙන්නේ නැත්නම් ඔයා ශක්තිමය වශයෙන් ණය ගැතියෙක් වෙනවා. ඉතින් මේකෙන් විශ්වය ඔබට කියන්නේ හැම වෙලේම යහපත් දේ කරන්න. යහපත හිතන්න. අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන්න. අනිත් අයට අනිත් අයගේ යහපත ප්‍රාර්ථනා කරන්න. ඔයා කරන හැම ක්‍රියාවක්ම, ඔයා හිතන හැම සිතුවිල්ලක්ම අනිත් අයගේ යහපත වෙනුවෙන්ම ඒ දේවල් සිදු කරන්න. එවිට විශ්වය පෙරලා ඔබට තව තවත් යහපත් දේවල්, යහපත් ආශිර්වාද ඔයාගේ ජීවිතයට ලබා දෙනවා. ඉබේටම ඔයාගේ අර කලින් කීව ණයගැතිභාවය නැති වෙලා යනවා. ඉතින් අද ගයිඩ් එකෙන් අපි හැමෝගෙම ජීවිත වෙනස් කරගන්න, සාර්ථක කරගන්න ලොකු පණිවිඩයක් අපිට ලබා දුන්නා. ඉතින් ඔබ කාලය නැමැති මායාවෙන් මිදිලා වර්තමානයේ ජීවත් වෙන්න. ඔයාගේ ජීවිත කතාවේ සාර්ථක අවසානය ඔබම ලියන අතරතුර ලෝකයට යහපතක් කරමින් ඔබේ විශ්වීය ණය ඔබ පියවනවා නම් ඔබ සැබවින්ම විශ්වයේ ආශිර්වාදලත් ආදරණීය දරුවෙක් බවට පත් වෙනවාමයි. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා හැමෝගෙම ජීවිත සාර්ථක කරගන්න ලොකු දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියලා. ඉතින් දිගටම The Voice of the Universe YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම්, ඔයාගේ ජීවිතේට දෙයක් ලැබුණා නම් මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ The Voice of the Universe.